ආයුබෝවන් සියලු දෙනාම කවිස් කෙල්කේ YouTube චැනල් එකට පිළිගන්නවා. සියලුම පහවසරේ සිසුන්ට සුබ ආරංචියක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. 2025 පහවසර ශිෂ්‍යත්ව විභාගයේ නැවත පරීක්ෂණ ප්‍රතිඵල ලකුණු නිකුත් වෙලා තිබෙනවා. ඒ අනුව පාසල් වෙත නැවතත් අයදුම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳ දැනුම් දූ විශේෂ නිවේදනයට අපි යොමු වෙලා බලමු. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2024 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී ඇති බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසා තිබෙනවා. පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම් පත්‍රය ලබා දී ඇති අතර එම අයදුම් පත්‍රය පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන දෙමාපියන් විසින් මෙසි පරිදි සම්පූර්ණ කළ යුතු වෙනවා. සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර විදුහල්පති වෙත නැවත භාර දිය යුතු අතර විදුහල්පති විසින් 2025 3/25 දිනට ප්‍රථම මාර්ගගත අයදුම් පත්‍රය යොමු කිරීමට කටයුතු කළ යුතු බවට නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත සුදුසුකම් ලද සිසුන්ගේ දෙමාපියන් වෙත සහ අදාළ විදුහල්පතිවරුන්ට අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න අපේ කවිස් කෙල්කේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.